හැමෝටම සුබ දවසක්. ඉතින් අදත් ඔයාලට මම ගවර්න්මන්ට් ජොබ් වේකන්සිස් කීපයක් අරගෙන ආවා. මම අද ඔයාලට අරගෙන ආවිලා තිනවා කළමනාකරන සහකාර සහ කාර්යාල සහායක. ඉතින් මේ වගේ ජොබ් වේකන්සිස් සම්බන්ධව හරි. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ තියෙන ජොබ් වේකන්සිස් කීපයක්. හරි. ඉතින් අපි බලමු මේ දවස්වල අයදුම්පත් කැඳවනවා. හරි. ඉතින් මුලින්ම මම කතා කරන්නම් කළමනාකරන සහකාර කියන දනතුර සඳහා ඉතින් අවශ්‍ය සුදුසුකම් මොනවාද? ඒ වගේම වටු ප්‍රමාණය කොච්චරද? ඉතින් මේ වගේ දේවල් මම කතා කරන්නම්. හරි. අප සාපේල විභාගයෙන් එක් වර්ගදී විෂයන් 6ක් සමත් වේ තිබීම සහ සිංහල ඉංග්‍රීසි ගණිතය මෙන්න මේ විෂයන් වලට සම්මාන සාමාර්ථ ලබා තිබීම අවශ්‍ය වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගයේ විෂයන් 3කින් සමත් වේ තිබීම තමයි අවශ්‍ය සුදුසුකම් වන්නේ. වයස අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර කෙනෙක්ට තමයි මේකට අයිතුම් කරන්න පුළුවන් වෙන්නේ. වටුව රුපියල් 83390ක් බවට තමයි සඳහන් කරලා තියෙන්නේ. හරි. ඉතින් මේවට කොහොමද අයිතුම් ගන්න ඕනේ කියලා මම ඔයාලට සඳහන් කරන්නම්. හරි. ඒ වගේම රියදුරු තියෙනවා. රියදුරු තනතුරු දෙකක් තියෙනවා. ඉතින් මේකට සාමාන්‍ය පෙළ විභාගය වාර දෙකකට නොවැඩි වාරයකදී ගණනකදී විෂයන් 6ක් සමත් වී තිබීම විතරයි මේකට අවශ්‍ය සුදුසුකම් වන්නේ. වටුව රුපියල් 67040ක් හම්බෙනවා. රුපියල් 67040ක් ඊට අමතරව රජයේ දීමනාවලට ලබා ගන්න හැකියාව තියෙනවා. අවුරුදු 18ට 45 අතර කෙනෙක්ට තමයි ඒකටත් ආයුධම් කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ කාර්යාල සහායක තනතුරු 4ක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාර්යාල සහායක තනතුරට අවශ්‍ය සුදුසුකම තමයි සාමාන්‍ය පෙළ විභාගයේ වාර දෙකකට අඩු ප්‍රමාණයකදී සම්මාන සාමාර්ථ දෙකක් සහිත විෂයන් 6ක් සමත් වේ තිබීම තමයි මේකට අවශ්‍ය සුදුසුකම් වන්නේ. ඒ වගේම අවුරුදු 18ට 45 අතර කෙනෙක්ට තමයි ඒකට ආයුධම් කරගන්න පුළුවන් වෙන්නේ. රුපියල් 62530ක වැටුපක් ලබා ගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් ඒ වගේම මේකට අවශ්‍ය පොදු සුදුසුකම් කීපයක සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ හැම ජොබ් වේකන්සිස් එකටම අදාළ සම්පූර්ණ විස්තරය ඇතුළත් PDF එක මම අපේ Telegram channel එකේ post කරනවා. ඔයාලා තාමත් අපේ Telegram channel එකට join වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම Telegram channel එකට join වෙන්න. මම පහළ comment section එකේ වගේම description එකේ link එක දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා join වෙන්න. join වෙලා ඔයාලට හැකියාව තියෙනවා මේ සම්පූර්ණ විස්තර සහ මේකට අවශ්‍ය application එක ඔයාලට ඔයාගේ phone එක download කරගන්න පුළුවන්. මෙන්න මේ Telegram channel එකට join වුණොත්. හරි. ඉතින් මෙන්න මේවා තමයි අද තියෙන job vacancies. ඉතින් මේ වගේ අලුත් job vacancies කීපයක් මම ඔයාලට අරගෙන තවතත් එන්නම්. හරි. ඉතින් මම මේ වීඩියෝ එක මෙතන ඉවර කරන්නම්. හැමෝටම සුබ දවසක්.